මන් නපුරු නාග කන්‍යාව වෙලා නාගලෝකෙට ගියා තමයි. හැබැයි මං එහෙට ගියාට පස්සේ මගේ වැරදි මට හොඳටම තේරුණා. මම හුඟක් පසුතැවුණා. ඒ නිසා තමයි මං අද යහපත බේරගන්න නපුර විනාශ කරන්නත් ආවේ. Dev! Dev, නැගිටින්න Dev! ඇස්සරින්න Dev! ඇස්සරින්නකෝ! දැන් අපේ දෙන්නටම කොහොමද මොන දෙන්නේ? ඒක ඔයාලගේ වැරදි වැටහීමක්. බ්‍රින්දා, දැන් ඔයා බේරෙන්නේ නැහැ. බ්‍රින්දා! යන්න ගිහින් නාගමාණික්ක අරගෙන ඉක්මනට අපි මෙතනින් යමු. දැන් ඔයාව බේරගන්න පුළුවන් නාගරාණියට විතරයි. හැබැයි අපරාධේ ශේෂ ඔයා ගෙන්න දෙත්තා. ඒත් නාගරාණිය එයා කවදාවත් නාගලෝකේ දාලා එන්නේ නැහැ. නාගරජනීනි, අපේ උදව්වට එන්න. මෙයාලගේ ක්‍රූරත්වය ඉතින් නාගරජනියනි, එන්න. Dev! Dev! අත තියන්න එපා යාට. නාගරජනීනි, එන්න. අපේ උදව්වට එන්න නාගරජනීනි.
මොනවද මේ කරන්නේ? පිස්සු හැදිලාද? නෝකමෝනි. මතක තියාගන්න ඕන. නාගලෝකයේ ශේෂනාග කන්‍යාවට වඩා හෙලින් ඉන්න නාගරාජිනියයි. නාගරාජිනියට වඩා හෙලින් ඉන්නේ කෙනා. මම ඔය ඉස්සරහ නමන තමයි. හැබැයි පෙරදුනේ නෑ බේලා. බෙලා නෙවෙයි. නාගරජිනිය කියනවා. බය වෙන්න එපා. ශේෂා ඉන්නේ ඔත් එක්ක. දැන් මමත් ආවනේ. මේ නාගිනියෝ දෙන්නට ඔයාට මුකුත්ම කරන්න බැරි වෙයි. මේ දෙන්නව ඉවරයක් කරන්න එක නාගරජිනක් හොඳටම ඇති. බ්‍රින්දා, ඔයා දේව් ගාවට යන්න. සරින්නකෝ. එතකොට ඔයා මම ඔයාව විශ්වාස කළා විශාකා. හැබැයි තමුන් මට ද්‍රෝහි වුණා. නාග ලෝකෙටම ලැජ්ජාවක් ඔයා. නාග කන්‍යාවන්ටත් කැළලා. එතකොට තමුන් මනුෂ්‍යයන්ටත් කැළලා. නැගිටින්න ශේෂා. නාගරජිනියනි, මම උත්සාහ කළා. මන් දන්නවා. මං හැමදේම දැක්කා. ඔයා උත්සාහ කළාටත් වඩා ගොඩක් දේවල් කළා. මට ඔයා ගැන ආඩම්බරයි. මුළු නාග ලෝකෙටම ඔයා ගැන ආඩම්බරයි. දේව් සරින්නකෝ දේව්. දේව්. බය වෙන්න එපා බ්‍රින්දා. Shalaka. නවතිනවා විශාකා. නවතින්න.
විශාකව කවුරුත් මරන්න එපා. මෙයා මගේ ගොදුර. එයාට දඩුවම් කරන්නෙත් මං විතරයි. මගේ මුණ දිහා බලන්න දේව ඇසරින්න. දේව මගේ දිහා බලන්න දේව මං ආවා. ඔයාට මොකුත් වෙන්නේ නැහැ. මොකුත් වෙන්නේ නැහැ ඔයාට. Brinda, I'm sorry. නෑ දේව. මගේ අතින් ලොකු නෑ වැරද්දක් දේව. ඔයා වුණා. අතින් කිසිම වැරද්දක් වුණේ නැහැ. ඔයාව විශ්වාස කළේ නෑ. ඒ නිසායි අමාරු වෙන මෙහෙම වෙන්නේ. දේව ඔයාට මොකුත්ම වෙන්නේ නැහැ. දේව මගේ දිහා බලන්නකෝ. මෙච්චරක් මතක තියාගන්න. ඔයාට මම ගොඩක් ආදරේ කළා. හැමදාම දේව මමත් ඔයාට ගොඩක් ආදරේ දේව ගොඩක්. මම දන්නවා මමත් ඔයාට ගොඩක් ආදරේ කළා බ්‍රින්දා. බැඳලා පස්සේ ඔයා නාග කන්‍යාවක් වුණා. ඔයාට මොකුත් වෙන්නේ නැහැ. හැමදාම ආදරේ. ඔයාට ගොඩක් ආදරේ දේව. මගේ මනට මා ගොඩක් ආදරේ. දේව ඇසරින්න දේව මක්දියා බලන්න දේව. අනේ ඇසරින්න දේව මගේ ළඟට එන්න දේව. දේව අනේ ඇසරින්න දේව. බ්‍රින්දා බය වෙන්න එපා. මේ අద్භූත දේවාලේ රහසට පුළුවන් එයාගේ පණ ආයෙමත් ගේන්න. ඔව් මේ දේවාලේ රහසට පුළුවන් එයා ආයෙමත් ජීවත් කරවන්න. මොන රහසක්ද? මොන වගේ රහසක්ද? මොකක්ද ඒ රහස? කොහොමද මම මේක දැනගන්නේ? කවුද ඒක මට කියන්නේ? බ්‍රින්දා ඔය දැක්ක නේද අපි දෙන්න ආවේ මේ ස්තම්භ දෙකෙන් කියලා. ඔය වැටිලා තියෙන ස්තම්භය තමයි ඔයාගේ ප්‍රශ්නවලට උත්තරේ. ඔයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් එකම කෙනා ඉන්නේ. එයා හැම රහසක්ම දන්නවා. ඔව් බ්‍රින්දා මේක සාමාන්‍ය දේවාලයක් නෙවෙයි. මෙතන එක කාලෙක ලොකු ඉතිහාසයක් ලියවෙලා තිබුණා. මොන වගේ ඉතිහාසයක්ද? ඒ ඉතිහාසය දැනගන්න තමයි මේ රූප සේරම බලාගෙන ඉන්නේ. හැබැයි ඒ රහස කියන්න පුළුවන් යාට විතරයි. එකම කෙනයි. එයාව ගෙන්නන්න පුළුවන් අයිතිය තියෙන ශිව දෙවියන්ට විතරයි. ඒ මහා කාල් දෙවියන්ට විතරයි. හැබැයි ඒ කවුද? මම ටිකකට කලින් කිව්ව නේද? නාලෝකි ශේෂනාග කන්‍යාවට වඩා ඉහළින් ඉන්න නාග රාජිනිය වගේම නාග රැජිනටත් වඩා ඉහළින් ඉන්නවා තවත් බල සම්පන්න සර්ව ශ්‍රේෂ්ඨ ආදී නාග කන්‍යාව. ඒත් අපි ඒව ගෙන්න ගනි කොහොමද? ශිව දෙවියන්ව ගෙන්නලා.
මොකද ඒ ආදීනාග කන්‍යාව ගෙන්නන්න පුළුවන් එතුමාට විතරයි. අද මේ රෑම එයාට එන්නම වෙනවා. අනිවාර්යෙන් වෙයි. ඔව් ඔහොම ඉන්න. මේ වීඩියෝ එක හොඳයි නේද? එහෙනම් මේ වගේ තව වීඩියෝස් අපෙන් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.